ඔන්න යාළුවනේ සුබම සුබ දවසක් කියලා මම හැමෝම පිළිගන්නවා ශ්‍රී ලංකන් ටුවර්ස් YouTube channel එකට. අද අපි පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි මේ channel එක පටන් ගත්තේ. මොකද මේ වීඩියෝ එකේ අද අපි වෙනම තමයි voice කරන්නේ. ටිකක් දුරට යනකම් මගදී නැවතත් ආයෙ මගේ සුපුරුදු voice එක වීඩියෝ එකත් එක්කම එනවා. අපි දැන් මේ බෝගහවත්ත හරහා යන ගමනක් තමයි මේ ග්‍රාස්වැල් වලට යන්නේ. අපි යන්නේ බෝගහවත්ත හරහා පතනට ගිහිල්ලා පතන ඉඳන් ආය නුවරඑළිය පාරෙන් ගිහිල්ලා තලවකෙලිය හරහා ගිහින් තමයි යන්නේ. අපි දැන් මේ යන්නේ සුන්දර කෙලිවත්ත පහු කරගෙන. මේ වීඩියෝ එකකින් මේ හරිය තියෙන්නේ අපි තලවකෙලිය නගරයට ආසන්න වෙන විදිහ. තලවකෙලිය කියලා කියන්නේ තාම සුන්දර නගරයක්. අපි මුලින්ම සැලැස්ම තිබ්බේ අපේ ඩෙවොන් සහ සෙන්ක්ලෙයාර් දියලි දෙකත් බලාගෙන යන්න. අපි හිතාගත්තා නෑ අපි එනකොට එනවා ඩෙවොන් සෙන්ක්ලෙයාර් බලන්න කියලා. හැබැයි වෙලාව පොඩ්ඩක් මදි වුණා. අපි දැන් මේ යන්නේ තලවකෙලිය නගරය පහු කරගෙන තලවකෙලිය නගරය පහු කරාට පස්සේ අපිට හම්බෙනවා ලිඳුල නගරේ. ඊට ලිඳුල නගරයට පසු කරපම අපිට නැවත හම්බෙනවා අපිට රදැල්ල ෂෝට් කට් එක හරහා යන පාර. එතකොට විශේෂයෙන් කියන්න ඕනේ මේ සුන්දර ගමනාන්තයක්. අධික ලෙස වර්ෂාවත් එක්ක විනාශ වෙලා තියෙනවා මේ පාරවල්. එතකොට අපි දැන් මේ ඉන්නේ රදැල්ල නගරයට ආශ්‍රිතව. මෙන්න මේ රදැල්ල නගරේ මෙන්න මේ පල්ලෙහාට තියෙන ෂෝට් කට් එකේ ගියපුවම අපිට කෙටි මාර්ගයක් නැත්නම් ෂෝට් කට් එකක් ඔස්සේ නුවරඑළිය නගරයට ළඟා වෙන්න පුළුවන්. මෙන්න මේක කිලෝමීටර් 7ක විතර කෙටි පාරක්. එතකොට මෙන්න මේ අපි දැන් යන්නේ අධික ලෙස මේක අධික ගැප් එකක් මේක. විශේෂයෙන් කියන්න ඕනේ මේක බර වාහන දාන්න දෙන්නේ නැහැ. බස් වගේ දේවල් බස් ලොරි දාන්න දෙන්නේ නැහැ. බස් යනවා නම් කුඩා AC බස් වලට පමණයි දාන්න දෙන්නේ. මේ තමයි රදැල්ල හරහා නානුවේ හරහා නුවරඑළියට යන්න තියෙන කිලෝමීටර් 10ක් පමණ දුරක් තමයි මේ පාරින් තියෙන ෂෝට් කට් එක. මෙහෙනම් අපේ සජීවී වීඩියෝ එකත් එක්ක එකතු වෙමු දැන්. Good evening guys. අත්‍තරම අද අපි ටිකක් හවසලා පොඩි ගමනක් යන්නම් කියලා පටන් ගත්තා. මුලින්ම විශ් කරන හැමෝටම හැපි නිව් ඉයර්. මේක අපේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක. අද අපි යනවා ග්‍රාස්වැල්ල බලන්න. ග්‍රාස්වැල්ල තියෙන්නේ නානුවේ. ඒතර අපි දැන් තලවකෙලේ පහු කරගෙන එන ගමන් ඉන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ග්‍රාස්වැල්ල ඊට පස්සේ ඩෙවොන් සෙන්ක්ලෙයාර් ඔය තුනටම යන්න. අපි දැන් මේ තලවකෙලේ පහු කරගෙන නානුවේ පැත්තට යද්දී තියෙනවා නානුවේ ෂෝට් කට් එක රදල්ල හරහා යන එක. අපි යන ගමන් තමයි දැන් ඉන්නේ. අද අපි ගමනට එකතු වෙලා ඉන්නවා. අශාන් අයියා, ඊළඟ මහේෂ් අයියා, පිටිපස්සේ නදුන් ෆොටෝ ගහනවා. පසින්දු. අපි මේ කට්ටිය තමයි අද යන්නේ. පොඩ්ඩක් හවස තමයි ගමන පටන් ගත්තේ. උදේ 10 ඉඳන් එළියට බහැලා ඉඳලා කොහමරේ දැන් වෙලාව 4:00මාරයි. අපි තව පොඩි වෙලාවකින් නානුවයට කිට් වෙනවා. ඊට පස්සේ නානුවේ ස්ටේෂන් එක පහු කරගෙන ගිහිල්ලා අපි යන්න ඕනේ ග්‍රාස්වැල්ල බලන්න. අපි බලමු ග්‍රාස්වැල්ලට යන්නේ කොහොමද කියලා. එහෙනම් අපිත් එක්ක එකතුලා ඉන්න. හරි අපි දැන් නානුවේ ඉන්නේ. අපි දැන් අපේ සුපුරුදු යාළුවා ධනංජය අද පොඩ්ඩක් පරක්කු වෙනවා. මොකද එයා බස් එකේ ඉන්නේ ඩ්‍රෝන් එකේ මරගෙන කොට ගලින්ද. ඒතකොට අපි දැන් පොඩ්ඩක් නවත්තලා ධනංජයනිකම් බලගෙන ඒකන් අපේ කට්ටිය ඡායාරූපකරණය නිරත වෙනවා. ඒතකොට අද ෆොටෝග්‍රැෆර් තමයි අශාන්. අශාන් අය තමයි ෆොටෝග්‍රැෆර්. මහේෂ් අය තමයි මොඩල්. ඒතකොට අපි දැන් හරියට නානුවේ ඉන්නේ. මේ හරියට තමයි තියෙන්නේ නානුවේ ස්ටේෂන් එක පල්ලෙහා තියෙන්නේ. ඒතර ස්ටේෂන් එක පහු කරගෙන අපි මෙන්න මේ පාරේ විදුවලම යන්න ඕනේ ග්‍රාස්වැල්ල බලන්න. අපි ගිහලා බලමු කොහොමද ග්‍රාස්වැල්ල කියලා. අපි දැන් මොනවද පොඩ්ඩක් කාලා ග්‍රාස්වැල්ල පැත්තට අතන ටී ෆැක්ටරි එකක් තියෙනවා වලට පේනවානේ. ටී ෆැක්ටරි එකක් තියෙනවා. අපි යමු. නානුවේ දුම්රිය නැතුම්පල පහු කරගෙන අපි පොඩ්ඩක් එන්න ඕනේ නානුවේ නගරයට පැත්තට. එතකොට තමයි මෙන්න මේ ග්‍රාස්වැල්ලට යන පාර තියෙන්නේ. මේක ඉතාම පටු පාරක්. යනකොට ඉතාම පරිස්සමෙන් යන්න ඕනේ. ඉතාම පටු පාරක්. මොකද වාහන ආය ඉඩක් නැහැ. ඉඩක් දෙන්න වාහනයක් ඉඩක් දෙන්න පාරක් නැහැ. ඒක නිසා හරිම පරිස්සමෙන් නලාව නාද කරලා යන්න ඕනේ ගමන. හරිම පටු පාරක් මේක. අපිට මුලින් මෙන්න මේ තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට අපිට පාර වැරදෙනවා. මොකද අපි හරියටම දන්නේ නැහැ ග්‍රාස්වැල්ල. මේ පැත්තේ දමිළ ජනතාවට සිංහල ඒ තරම් බෑ. අපි ග්‍රාස්වැල්ල මොකක්ද කියලා හෙව්වොත් එයාලා අපිට පෙන්නන්නේ අයිස් වැල්ල. අපි හෙව්වොත් තව මොකක් හරි දියාලක් තියෙනවද කියලා අපිට එයාලත් එක්ක කමියුනිකේට් කරගන්න ඇත්තටම අපහසු වෙච්ච අවස්ථා කිහිපයක් තිබුණා. අපිට දෙපාරක් විතර අපි කල්පනා කරා අපි යන පාර හරිද කියලා. මෙන්න මෙතනින් අපි යන්න ඕනි පල්ලෙහා පාරේ. හැබැයි අපි කල්පනා කරලා අපි යන උඩ පාරේ. උඩ පාරේ පොඩක් පාර සවුත්තුයි. අපි ගියේ කායකේ. එතකොට පාර ටිකක් සවුත්තුයි. මට හිතුණා පාර පල්ලෙහා වැරදි කියලා. හැබැයි අපි හිතුවා නෑ උඩ පාරේ වෙන්නේ නැති කියලා යද්දි මෙන්න මෙතනින් අපි අහනවා පාර කොහටද යන්නේ කියලා. එතකොට මෙතන හිටපු අපේ කාන්තාව දමිළ කාන්තාවක් තමයි කියන්නේ නෑ ග්‍රාස්වැල්ලට යන්නේ පල්ලෙහා පාරෙන් කියලා. ඊට පස්සේ අපි ආය මෙතනදී වාහනේ හරව ගන්නවා.
විශේෂයෙන් කියන්නේ මේ ගමනට අපිත් එක්ක එකතු වුණා ධනංජයමයි අපි ගිය අවුරුදු අවසන් වෙන්න කලින් වීඩියෝ එකක් කරන්න පටන් ගත්තා දැන් කුරුණෑගල. හැබැයි කුරුණෑගල අපි ගියා එක ගන්දක් දොළු කන්ද නගින්න කියලා. හැබැයි අපිට ඒක නැග ගන්න හම්බුන්නේ නැහැ. ඒ ගිහිල්ලා පාර වැරදිලා අපිට ගල් තලාවලට යන්න පුළුවන් වුණා. හැබැයි අපිට යන්න බැරි වුණා ගල් ගුහාවට. ඒක නිසා අපි ආයෙ හරවගෙන ආවා. අපි දැන් පාර හරවගෙන යන ගමන් තියෙන්නේ ග්‍රාස්වැල්ල බලන්න. මෙන්න මෙතනින් දකුණු පැත්තට තියෙන පැත්තෙන් අපි නානුවේ ඉඳන් එනකොට වම් පැත්ත පහළ පාරේ යන්න ඕනි. මේන උඩ බෝඩ් එකක් ගහලා තියෙනවා ග්‍රාස්වැල්ලට යන පාර කියලා. අපි ඒක බලන්න නැතුව තමයි ගියේ. හැබැයි ඔයාලා යනවා නම් අනිවාර්යෙන් ග්‍රාස්වැල්ල බලන්න යන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් වගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඊට මෙන්න මෙතන කෝච්චි පාර අපිට ක්‍රොස් කරනවා. මේ කෝච්චි පාර ක්‍රොස් කරගෙන අපි තව ඉස්සරහට යන්න ඕනි. එතකොට මෙන්න මෙතන තමයි අයිස් ඇල්ල තියෙන්නේ. නානුවේ තියෙන ඉතාම සුන්දර මනරම් දියැලක් අයිස් ඇල්ල. උඩින් කෝච්චි පාර ගමන් කරනවා. අපිට යටින් ගිහිල්ලා මේ අයිස් ඇල්ලට යන්න පුළුවන්. අපි හිතාගත්තා නෑ අපි ග්‍රාස්වැල්ලට ගිහිල්ලා එන ගමන් තමයි අයිස් ඇල්ලට යන්නේ කියලා. එහෙනම් අපි යන් දැන් ග්‍රාස්වැල්ලට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ග්‍රාස්වැල්ලට යන තැන. අපි පොඩ්ඩක් මේ පාර පොඩ්ඩක් එහෙම්මෙන් කචල් වුණා. මොකද මිනිස්සු ග්‍රාස්වැල්ල කියලා අයිස් ඇල්ල පෙන්නනවා. ඒ වගේ ප්‍රශ්න ටිකක් වුණා. අපි දැන් යන ගමන් ඉන්නේ මෙන්න මෙතනින් එහාට තමයි මේ පාර යන්නේ. අපි කාර් එක දාලා ඒ ටික පයින් යන්නම් කියලා තමයි බැලුවේ. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. නානෝයි හරිම ලස්සනයි. නානෝ ස්ටේෂන් එක අපිට අතන පේනවා. සුන්දර ගලා යනවා. මහේෂයි අයිට්මන්ට් යන් කියලා අපි ඉල්ලනවා. මොකද පහමාරයි වෙලාව. අපි යන් බලමු ගිහලා කොහමද පාර කියලා. ඊට පස්සේ පාර දාගෙන ට්‍රැක්ටර් එකක් යනවා. තලදුමත් එක්ක. අපි ගිහලා බලමු කොහමද කියලා. ග්‍රාස්වැල්ල. අපි බලපු විදිහට අතන තමයි හරියටම ග්‍රාස්වැල්ල තියෙනකොට මෙන්න මේ ගස් තියෙන තැන. ගිහලා බලමු අපි වාහන නවත් අපි මේ පල්ලෙන් පේන්නේ කෝච්චි පාර. අපි විතර වාහනේ අන්න හරිය නවත්තලා පයින් එන ගම. ලස්සන තේවතු මැදින්. මොකද මේ අපි මේ අවුරුද්ද යන පළවෙනි ගමන. අපි ගිය අවුරුද්ද අන්තිම ගමන විතර සීගිරිය ගියේ. ඒකට අපි අද යන්නේ ග්‍රාස්වැල්ල බලන්න. එතකොට අපි දැන් ග්‍රාස්වැල්ල තියෙන ඇවිල්ලා ඉන්නේ. අත්‍තරම ගොත් අධික දවස් 3ක් විතර මුළු ලංකාව විනාශ වෙන තරම් වැස්සා. හැබැයි දැන් වැස්ස පොඩ්ඩක් අඩු නිසා මේ දියඇලි වල තියෙන සුන්දරත්වය ඇත්තෙම නැහැ. වතුර ඇත්තෙම නැති තරම්. මේ තමයි අපි දැන් ඉන්න ග්‍රාස්වැල්ල. මේ ග්‍රාස්වැල්ල. එතනින් පල්ලෙහාට යනවා. අපි වෙලාවට වාහනේ දාලා නැත්තම් පේනවනේ පාර. යන්නවත් වෙන්නේ නැහැ. හරවා ගන්නවත් වෙන්නේ නැහැ. තමයි එතකොට සුන්දර ග්‍රාස්වැල්ල. දැන් වෙලාව 5:45. මොකද අපි ධනංජය පොඩ්ඩක් එනකම් මග ඉඳලා නැවතිලා එහෙම තමයි ආවේ. නානෝයේ පන්සල එතන පේනවා. අපි ආපු පාර නානෝය නුවරඑළිය. සමා වෙන්න නුවරඑළිය 60 නැත්නම් නුවරේ තරවකේ දාන පාරවල දැන් අපි මේකට ආවේ. ධනංජය සූදානම් ඩ්‍රෝන් එක යවන්න. මේ තමයි සුන්දර ග්‍රාස්වැල්ල සහ ඒ ආවට අපි ෆොටෝස් එකම ගහන ගමන් ඉන්න ධනංජය දැන් තමයි ඩ්‍රෝන් එක යවන්න ලෑස්ති වෙන්නේ. ධනංජය මොකද්ද මේ ඩ්‍රෝන් එක? Mavic Air 2. Mavic Air 2 එකක් තමයි තියෙන ධනංජය ගාව. අපි ධනංජයගේ ඩ්‍රෝන් එක යවන්න ලෑස්ති. එතකොට අද අපිත් එක්ක ආපු මහේෂයි අශරණයි ඉන්නවා. අතන හරිම ලස්සන දියැලක්. දුෂ්කර මාර්ග ඔස්සේ ආපු හරි ලස්සන ගමනක්. දැන් 5:10 හරියටම වෙලාව. අපි තව ස්වල්ප මොහොතකින් මෙතනින් ගිහිල්ලා අපි යනවා තාපොඩ්ඩකින් ඩෙවොන් සහ සෙන්ක්ලර් බලන්න. අපි ඒ අතර යන ගමනේදී ඩෙවොන් සෙන්ක්ලර් දියර දෙක ගාවදී අපි හම්බෙමු. හරි යාළුවනේ අපි දැන් වෙලා 6:21යි. අපි දැන් තමයි ග්‍රාස්වැල්ල බලලා පල්ලෙහාට ආවේ. අත්‍තරම අපිට මෙතනින් වීඩියෝ එක නවත්තනවා. මොකද අපිව දැන් කලවරයි 6:00මාරයි කියන්නේ පොඩක් ඩෙවොන් සෙන්ක්ලර් පේන එකක් නැහැ. ඒක නිසා අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි අපේ ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා අපිව subscribe කරලා follow කරලා like එකක් දාලා මේ වීඩියෝ එක share කරන්න හැමෝටම බලන්න. අපි ශ්‍රී ලංකන් ටුවර්ස් අපි එහෙනම් අපේ ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.